SL මෙට්‍රික් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ ලංකාවේ 40%ක් මේ වෙනකොට දියවැඩිය රෝගීන් කියන එක අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ හැම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට දියවැඩියාව තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමන්ගෙට දියවැඩියාව තියනවද නැත්නම් තමන්ගේ ඇඟේ තියෙන සීනි ලෙවල් එක කොහොමද ඒක තමන්ට අගුණයිද කියන එක දැනගන්න පුළුවන් ලක්ෂණ කීපයක් ගැන කතා කරන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. අපි බලමු මොනවද ලක්ෂණ කියලා. පළවෙනිම ලක්ෂණය තමයි නිරන්තරව දැනෙන වෙහෙස. සාමාන්‍යයෙන් අපි පැණි රස ආහාරයක් ගත්තාම අපේ ඇඟට ලොකු ශක්තියක් හම්බ වෙනවා. ඒක හැබැයි කෙටි කාලින ග්ලූකෝස් විදිහට තමයි අපිට පැණි රස ආහාර වලින් ලැබෙන්නේ. ඉතින් මේ ග්ලූකෝස් ගත්ත ගමන් ඇඟට ලොකු එනර්ජි එකක් එනවා. ඊට පස්සේ ඒක කෙටි වෙලාවකින් නැති වෙලා යනවා. ඉතින් මේ නිසා දවස පුරා කම්මැලිකමක්, නිදිමතක්, අලස ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් මෙහෙම දැනෙනවා නම් පොඩ්ඩක් සීනි ලෙවල් එක චෙක් කරලා බලන එක හොඳයි. ඒ වගේම තමයි සැරින් සැරේට ඇඟේ තියෙන සීනි ලෙවල් එක උච්චාවචනීය වෙන්න ගත්තොත් එහෙම අපිට මතකයේ දුර්වල වීම, සිත එකක කර ගැනීමට අපහසු වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ගතියක් දැනෙනවා නම් මතකයේ දුර්වලයි වගේ දැනෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි නිින්දට යනකොට ඇඟේ සීනි මට්ටම අස්ථායී වීම නිසා එකපාරට නිින්දෙන් හැරෙනවා වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නිින්දට කිට්ටුව පැණි රස කෑමක් මොනවා හරි ගත්තොත් සීනි ලෙවල් එක වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නිසා ගැඹුරු සෝදායි නිින්දක් ගන්න බැරි වීමත් සීනි ලෙවල් එක තමන්ගේ අනතුරු ඇඟීමේ මට්ටමකට ඇවිල්ලා කියන එකට පෙන්වන සංඥාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපි ඔය පැණි රස කෑමක් ගන්නකොට අපේ මොලේ ඩෝපමින් ස්‍රාවය වීම වැඩි වෙනවා. ඒකට ඒක නිසා තමයි අපිට පැණි රස කෑමක් කනකොට 아무තු සතුටක් ලැබෙන්නේ. ඉතින් මේ ඩෝපමින් දිගින් දිගටම පැණි රස කනකොට අපිට ඒ සතුට ලැබිලා පැණි රස නොකා ඉන්නකොට අපේ මොළය විසින් මේ සතුට නැවත ඉල්ලන්න පුළුවන්. එතකොට ඩෝපමින් ස්‍රාවය වීම වැඩි වීම සඳහා පැණි රස කෑමට සිද්ධ වෙනවා. ඒතර මේක අපිට ඇබ්බැහි වීමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ගැන Tamanට පැණි රස කන්න අධික ආශාවක් එනවා නම් ඒ ගැන චුට්ටක් අවධානයෙන් ඉන්න එක හොඳයි. ඒ වගේම තමයි Tamanට දැනෙන අධික තිබහ. සාමාන්‍යයෙන් ඇඟේ සීනි මට්ටම වැඩි වුණාම වකුගඩු වලින් ඒ සීනි පෙරා ඉවත් කිරීම සඳහා ශරීරයේ පටක වලින් අධික ලෙස ජලය උරා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මෙහෙම ජලය උරා ගැනීමක් සිදු වෙනකොට විචලනයකට ලක් වෙන්න පුළුවන්. එතකොට අධික පිපාසයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් Tamanටත් එකපාරට නිින්දෙන් නැගිටින උදේට නිින්දෙන් නැගිට ගමන් අධික තිබහක් වගේ එනවා නම් තොලකට වියලි යනවා නම් ඒ වගේ දෙයකදී පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනි. ඒ වගේ මම කිව්වා මේ සීනි වලින් අපිට අධික කැලරි ප්‍රමාණයක් ලැබෙනවා කියලා. ඉතින් අනවශ්‍ය ප්‍රමාණයට සීනි ගන්නකොට අක්මාව විසින් මේ සීනි මේදේ බවට පත් කරලා තැම්පත් කිරීම සිද්ධ කරනවා. ඒක නිසා ශරීරයේ බර වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ශරීරයේ බර අසාමාන්‍ය ලෙස ඉහළ යනවා කියලා කියන්නේ සීනි වැඩි වීමට අතවැනීමක් වෙන්න පුළුවන්. ඒ වගේම සීනි අධික ලෙස ගන්නකොට ඇඟේ තියෙන ඉන්සියුලින් ලෙවල් එක වැඩි වෙනවා. හේතුව තියෙන සීනි ඉන්සියුලින් වලින් ග්ලයිකෝජන් බවට පත් කරලා තැම්පත් කර ගැනීමක් සිද්ධ කර ගැනීමට. එතකොට ඉන්සියුලින් වැඩි වුණාම සමේ තියෙන මේද ප්‍රමාණය වැඩි වෙලා රෝම කූප අවහිර වෙලා කුරුලෑ ලප කැලැල් වගේ දේවල් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් තමන්ගේ මූණේ අසාමාන්‍ය විදිහට කුරුලෑ එනවා නම් එහෙම නැත්නම් තෙල් ගතිය වැඩි වෙනවා නම් චුට්ටක් අවධානයෙන් ඉන්න. ඉතින් මේ සීන් ලෙවල් එක ෂණිකව ඉහළ යාම, ෂණිකව පහත වැටීම වගේ දේවල් නිසා මනෝභාවය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒතකොට මේ වගේ සීනි වැඩි කෙනෙකුට ඉක්මනින් කේන්තියටපත් වීම, ඊට පස්සේ මානසික ආතතියටපත් වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ෂණික කෝපය වගේ දේවල් Tamanට වෙනදට වඩා පොඩ්ඩක් තරහ යනවනම් චුට්ටක් මේ ගැන හොයලා බැලුවට වරදක් නැහැ. ඉතින් මේ ලක්ෂණ ඔයාලට තියෙනවා නම් එකක් හෝ කීපයක් පොඩ්ඩක් Tamanගේ වෛද්‍යවරයා හම්බෙලා හරි එහෙම නැත්නම් ගෙදර මේ ඩොමෙස්ටික් චෙක් කරන්න පුළුවන් ග්ලූකෝමීටර් එකකින් හරි Tamanගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක චෙක් කරගෙන පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. මොකද
මේ වෙනකොට ලංකාවේ හැම 4 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට දියවැඩියාව තියෙනවා කියන එක සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ඒක නිසා මේ ගැන අවධානය යොමු කරලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හැමෝටම ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, හැමෝටම ෂෙයා කරන්න. සුබ දවසක්.